शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादि උතුම් ඉතිහාසගත වෙන උතුම්ම පුදබිමක් තමයි අපේ මේ රළපනාවසී සෝමරතන විහාරස්ථානයේ මෙම පිහිටා තියෙන ස්ථානය. ඒ සඳහා අපගේ මෙම විහාරස්ථානයේට අටුවක් ඊ තිබුණ සුගන්ධ කුටිය. එහෙම නැතිනම් එදා ලෝතුරා මගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය තුළ චේතෝනාරාම, වේළුවනාරාම, පූර්වාරාම, ඉසිපතනාරාම ආදී එවන් වූ රජවරුන් විසින්ම රත්තරන් වලින් ආලේපිත උතුම් සුගන්ධ කුටි කරමින් සම්බුද්ධ ශාසනයට පූජා කළා. එය ධර්මයේ සඳහන් වී තිබෙනවා. ඒ සඳහා කාර්මික වාසනාවන්ත පැමිණි අපගේ මහත්වරු මහත්වියන් ඇතුළු සෑම දෙනාම අද මම භික්ෂුන් වහන්සේ නමක් විදිහට මගේ ජීවිතයේ මම ලබන උතුම් සතුට. ඒ තමයි මට ඒ කියන්නේ මගේ
මට කරන්න පුළුවන් ප්‍රායෝගික ඉමිලමුදල් කරන්නේ හැබැයි පින්වන්ත අපගේ මහත්වරු මහත්වරියන් අපගේ විහාරස්ථානයට අවශ්‍ය තියෙන දේ අද අපිට සම්පූර්ණ කරලා දුන්නා. ඒ නිසා සියලු දෙනාට මම මේ උතුම් පූජාවෙන් පසුව පුණ්‍යානුමෝදනා කරනවා. පින්වතුනි මේ සුගන්ධ කොට අපි සාදාගෙන යනකොට මට සිමින්ති කොටේ මට උදව් කරපයි ඉන්නවා. හැබැයි මම සියලු දෙනාටම ආරාධනා කළා පැමිණෙන අපහසු වුණා. ඒ අපි පෙළගුණ කියන දේ අපේ තියෙන්නට ඕන. අපේ මතකේ කියන දේ හරියට තියෙන්න ඕන. නැත්නම් අපි බුද්ධ ශාසනයේ මම වික්ෂුන් වහන්සේ නමක් විදියට ඔය නැත්නම් මේ පිරිස විදියට මේ ගමන අපිට කවදාකවත් යන්න බෑ. ඒ නිසා මේ උතුම් බොහොම ශ්‍රද්ධා ගෞරවාන්විතව සතුටු සිත් උපදවාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් පිළිවෙල කරගත්තු මේ පිළිතුරු සිසිල් පෑන් පූජාවන් ඒ උතුම් කුණු පෑන් පූජාවන් ඖෂධ ගිලන්පස පූජාවන් උතුම් අට්ඨපාන පූජාවන් ඒ උතුම් පිරිකර පූජාවන් මේ උතුම් මල් සැලසෙලි පූජාවන් මේ උතුම් දැහැත් පූජාවන් මේ උතුම් බෙහෙත් පූජාවන් මේ සියලුම පූජාවෝ මගේ ශාන්තිනායක තුන් ලෝකෙට මග්ලෝ තුන් ලෝකෙම දිනෝ තුන් ලෝකෙම සත්‍ය අවබෝධ කරගත්ත මගේ තථාගත බුදුරජාණන් වහන්සේට මේ සියලු පූජාවන් පූජා කරමි පූජාම වේවා පූජාම කරමි පූජාම වේවා පූජාම කරමි පූජාම වේවා. ඒ වගේම අපගේ බුද්ධ ශාසනය තුල ප්‍රඥාවෙන් අගතනතුරුලාභී එකම භික්ෂුන් වහන්සේ වන උතුම් සරියුත් මහ රහතන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ සියලු පූජාවෝ පූජා වේවා කියලා සාදුකිය. ඒ වගේම අපගේ බුද්ධ ශාසනය තුල එරිති සම්පන්න උතුම් මහ රහතන් වහන්සේ වන උතුම් සාරිපුත්ත උතුම් මොගලන් මහ රහතන් වහන්සේට මේ සියලු පූජාවන් පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියලා සාදුකියවි. පින්වතුන් හැම දෙනාම මේ විදිහට කියන්න මාත් එක්ක සාදු කියන්න. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම නම් වූ අපගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළසේක රහසින්වත් පව් නොකළසේක මගේ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හද පිරි සංඝාවෙන් අප විසින් පිළිවෙල කළා වූ මේදල් වෙන පහන් ආලෝක මේ පැතිරෙන සුවඳ දුන් මේ උතුම් සුවඳ මල් මේ පිරිතුරු සිසිල් පැන් මේ උතුම් ඖෂධ ගිලන්පස පූජාවන් මේ උතුම් අට්ඨපාන චතුමදුර පූජාවන් මේ උතුම් දැහැත් පූජාවන් මේ උතුම් බෙහෙත් පූජාවන් මේ උතුම්
සියලුම පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම පිණිස මගේ බුදු රජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හතපිරි සන්දාවෙන් පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා නිතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සතා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනායිකෝ පච්චන්තං වේදිතම්මෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ මුචුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්දාරි පුරිස යුගානි අන්ත පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ බාබුලෙය්‍යෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කින්තං ලෝකං සාති වන්දාමි චේතිරං සම්බං උපටානේ සුපටිංකිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අතා පන්තෝ සම්පන්නුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමීලේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නිවේදයාමි සම්බුද්ධං පීතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙන්දං නරාසවං ගනසාරබ්බතිත්තේන දීපේන තමදම් දිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනම් අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තුතින් පූජයාමි
මුනිංගස්ස සිරිපාද සරෝරුවේ පූජේ විබුද්ධං කුසුලේන නේන පුඤ්ඤේන වේතේන ලපාමි මොක්ඛං උපන්නිරායාති අතායි ධම්මේ ආයෝ තථායාති විනාශ අදිවාසේ දුනෝ පන්දේ පානියං පරිකම්පිතං අනුකම්පං උපාදාය අතිගන්නාතු මුත්තමං අදිවාසේ දුනෝ පන්දේ ඉලාන පංචයන්නිමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ දුනෝ පන්දේ චතුමදුරං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ දුනෝ පන්දේ සබ්බං සන්දාය පුරිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං වස්නවන්ත දුර පැහැර සිට පැමිණි අපේ පින්වන්ත බෝසත් ගුණ ඇති අපේ ආදරණීය මහත්තුරු ඇතුළු මහත්තුරුන් ඇතුළු පැහැදිලි දරුවෝ ඇතුළු සෑම සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් නුදාගේ වාග්ය ප්‍රාර්ථනා කරනවා. අපගේ මෙම විහාරස්ථානයේ ඒ තුන්ව සුගන්ධ කොටිය සෑදීමට අපි දැන් අවුරුද්දක් පුරා එනකන් ඇත්තටම මේක මූලික කණිකාලන්න ලැබී අපේ පන්සලේ අපේ කෙනෙක් වලින් මහත්මයා කියලා. හැබැයි එතනින් පස්සේ මේ කටයුතු කරගෙන යන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වුණොත් ආර්ථික අපහසුතාවයක් ආපු නිසා මේ දේ කරගෙන යන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ මම අපේ පේජ් කරාම මේ ගැන පෝස්ට් එකක් දැම්මා. හැබැයි ඒ පෝස්ට් එක දැකලා අපේ පින්වන්ත බුද්ධ ශාසනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරලා තියෙන උතුම් පින්වන්ත කෙනෙක් තමයි අපේ ස්වර්ණසිරි මහත්මයා කියන්නේ. ඒ ස්වර්ණසිරි මහත්මයා මට කතා කරලා ස්වාමීන් වහන්සේ මම විහාරේ පින්වහන්සේ නම කතන්දරම ඒ අඹට ලෑස්ති. හැබැයි අවසානයේ බලන්න යනකොට ස්වර්ණසිරි මහත්මයාගේ කර පිටින් තමයි සියලු දේක ගියේ. අන්තිමේට හැබැයි ඒ වාග්ම මේ උතුම් මහ කුටින්කම කරන්නට අපගේ මේ උතුම් විහාරස්ථානයේ මගේ දායකයන් පිරිස කුඩා දරුවන් ඉඳන් අපේ මහත්ව මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ පෙළෙරේන් පැණි කරලා. පෙළෙරේන් වජනක තමයි අපි මේ ප්‍රතිමා වහන්සේ අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒට අමතරව සරියුත් හාමුදුරන් වහන්සේගේ මුගල හාමුදුරන් වහන්සේ කියන්නේ පෙළෙරේ බැඳි හලාගෙන තමයි අපි මේ කටයුතු කරලා තියෙන්නේ. හැබැයි මගේ දායක පිරිස කුඩා දරුවන් ඉඳන් ඒ මරු අම්මා එනකම්ම මේ කටයුතු හරි සත්‍තහවෙන් කළේ. හේතුව තමයි මගේ දායක පිරිසට සත්‍තහව තියෙනවා හැබැයි කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ වාගේ කුසලයන් කියන්නේ විලෝකයන් පැත්තෙන් ගන්න. හැබැයි මේ කටයුතු සඳහා ඇත්තටම මේ උතුම් විහාරස්ථානයේ සුගන්ධ කුටිය කියන්නේ පිටුනේ විහාරස්ථානයට අවශ්‍යම කරන දේ. වන්දින වාරයක් පවසා නිරතුරුව පින්වැස් වෙන තැනක් තමයි සුගන්ධ කුටිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න උතුම් සුගන්ධ කුටිය. ඒ සඳහා අපිට උතුම් දායකත්වය ලබා දුන්නා පින්වන්ත ස්වාමී සිරි මහත්මයා සහ එම් ශ්‍රේෂ්ඨාමිනිස් මහත්මිය ඇතුළු එම තරුණෝ ඇතුළු එම පවුලේ සෑම සියලු දෙනාටම සිහිපත් කරමින්
පුණ්‍යානුමෝදනා කරනවා නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වන්ත අපගේ සාලිය ලක්ෂ්මීන්ද්‍ර මහත්මයා සහ දමයන්ති මහත්මිය එම පින්වත් මහත්මියන් සිය දරුවෝ ඇතුළු පවුලේ ආදරි දෙමව්පියන් ඇතුළු සියලු දෙනාම සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි අපේ පින්වන්ත නුවන් චින්තක මෙතුන්. නුවන් චින්තක මෙතුන් ගැන අපි සඳහන් කළොත් සිතුවිලි පාමිසියේ අධිපතිතුන් තමයි අපේ සිතුවිලි පාමිසියේ අධිපතිතුන් තමයි නුවන් චින්තක මෙතුන් කියන්නේ. එම මෙතුන් ඇතුළු එම හැදුව ආදී නෑනියන් පියාණන් ඇතුළු අපේ සිතුවිලි මහත්මයාගේ ඉස්ලා ඇතුළු දරුවෝ ඇතුළු පවුලේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි හරිචන්ද්‍ර විජේසිංහ මහත්මයා ඇතුළු එම පවුලේ හැදුවලු දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු දරුවන් ඇතුළු එම මිස්ලා ඇතුළු හැම දෙනාටම මම ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි අශෝක රත්නසිරි මහත්මයා ඇතුළු ඒ පවුලේ දෙමව්පියන් ඇතුළු එම මහත්මිය ඇතුළු දරුවන් ඇතුළු පවුලේ ඥාති ඇතුළු සෑම දෙනාටම මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි අපේ පින්වන්ත අර්ජුන මහත්මයා ඇතුළු එම පවුලේ දෙමව්පියන් ඇතුළු දුවළු දෙමව්පියන් ඇතුළු එම ඉස්ලා ඇතුළු දරුවෝ ඇතුළු පවුලේ සෑම දෙනාටම මම නිරෝග ප්‍රාර්ථනා කරමි. හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි අපේ පින්වන්ත අනුරාධ කම්ගේ පින්වත් ඇතුළු ඇතුළු ආදිය දෙමව්පියන් ඇතුළු සහෝදර ඥාතියන් හැම දෙනාට වාදවල ඇතුළු ඉස්ලා ඇතුළු හැම දෙනාටම මම පුණ්‍යානුමෝදනා කරමි. නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පින්වත් කුසුමාවති මහත්මිය ඇතුළු එම හැදුවලු දෙමව්පියන් ඇතුළු මහත්මිය ඇතුළු දරුවෝ ඇතුළු පවුලේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි සුජාතා මහත්මිය ඇතුළු එම පවුලේ දෙමව්පියන් ඇතුළු එම මහතුරු ඇතුළු එම දරුවෝ ඇතුළු පවුලේ සෑම දෙනාට නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තමයි අපගේ සංජීව මහත්මිය ඇතුළු එම පවුලේ දෙමව්පියන් ඇතුළු හැදිවතු දෙමව්පියන් ඇතුළු එම ඉස්ලා ඇතුළු දරුවෝ ඇතුළු පවුලේ සෑම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේ තමයි අපගේ සාලිය සංජීව මහත්මිය ඇතුළු එම පවුලේ හැදුවලු දෙමව්පියන් ඇතුළු එම මිස්ලා ඇතුළු දරුවෝ ඇතුළු පවුලේ සෑම දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම තමයි දායක දී යකින් සියලු දෙනාට සාලිය ඇතුළු ඒ සෑම සියලු දෙනාට මම නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම අපගේ මෝල්ඩින් සඳහා ගෞරව කළා වූ ඒ සියලු පින්වත් හැම දෙනාට නව ඥානි එම සියලු දෙනාට සුපර් ඩීඑස්එන් එම ආයිපී සියලු දෙනාට ඔයිල් ලිමිටඩ් ආයිපී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. මේ තමයි නම් සිහිපත් කළ නම් සිහිපත් නොකළ ඒ පින්වත් සෑම දෙනාට මම නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි අපේ සෑම පොයි දෙකේ උපාසක දානය සඳහා එම උතුම් දායකත්වය ලබා දෙන අපේ සුගන්ධ කුටියකින් මුලින්ම අපි වැඩ පටන් ගන්න තාක්ම අපිට උදව් උපකාර කළ අපේ ඇමරිකාවේ සිටින අපේ යසිත් නානායකවර මැතිතුන් ඇතුළු එම මෑණියන් පියාණන් ඇතුළු එම මෑණියන් හිතැසි සියලු දෙනා මත පැමිණි සෑම දෙනාටම මම පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. මේ සෑම දෙනාටම උතුම් නිදුක් නිරෝග සම්පන්නිය ලැබේවා. හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය ජයශ්‍රීමා බෝධිය රණ්ඩලි මහා සෑ දලදා සමිඳුන්ගේ සිරිපාද වහන්සේගේ අනන්ත මහවස් බලයේ ආශිර්වාද බලය ලැබේවා. උතුම් වටමස්ථානයේ සොළොස්මස්ථානයේ ආශිර්වාදය මහියංගන නාගදීප කැලණි රත මහා විහාරස්ථානයේ ආශිර්වාද බලය ලැබේවා. ඒ සියලු දෙනාටම අපගේ විහාරස්ථානයේ වැඩ ඉන්න බෝධීන් වහන්සේගේ අනන්ත මහවස් බලය අපේ විහාරස්ථානයේ ගල්තරාවේ වැටලි නිරෝගීකමින් අගතන දුර්ලාභී බක්කුල මහරහතන් වහන්සේගේ අනන්ත මහස් බලයේ ආශිර්වාද බලය ලැබේවා. යසෝදරා මහෝත්තමාවේගේ ආශිර්වාදය සංඝමිත්තා මහරහතන්ගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා. ඒ වාගේම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඒ උතුම් අටවිසි බුදුවරුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය සතර බුදුවරුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය කපුසඳ කොණාගම කාශ්‍යප යන ගෞතමයන් දුර්ලභයන් වහන්සේගේ ආශිර්වාදයේ පත්‍ර කල්පයන් ගීත පත්‍ර කල්පේ පහළ වුණ 512025ක් වෙන සියලුම බුදුවරුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා.
මගේ බුද්ධ ශාසනය ප්‍රචාරණය මඟ තනතුරුලාභී ඒ උතුම් සරියුත් හාමුදුරන් වහන්සේගේ අනන්ත ආශිර්වාදය ඒ උතුම් නෙත්ති සම්පන්න උතුම් මුගල මහ රහතන් වහන්සේගේ ආශිර්වාද බලය ලැබේවා. සරියුත් මුගල ආනන්ද රාහුල කාශ්‍යප පුණ්‍ය අනුරුද්ධ සුභද්‍ර බක්කුල මහ රහතන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා. 80 මහා ශ්‍රාවක වහන්සේගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා. ලෞතර මගේ බුදුරජාණන් වහන්සේගේ අහෝදාතුන් වහන්සේ වැඩ ඉන්න රූපාරාම චෛත්‍යාචාර්යන් වහන්සේගේ ආශිර්වාද බලය ලැබේවා. කන්ද උඩරට වැඩ සිටින්නා වූ දන්තදාතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා. ලෞතර මගේ බුදුරජාණන් වහන්සේගේ දන් වැළඳු පාත්‍ර නිදන් කර තිබෙන්නා වූ අභිවේගී චෛත්‍යාචාර්යන් වහන්සේගේ ආශිර්වාද බලය ලැබේවා. මගේ බුදුරජාණන් වහන්සේගේ පටිය ධාතුන් වහන්සේ දැන්පත් කර තිබෙන්නා වූ ඒ උතුම් ජේතවනාරාම චෛත්‍යාචාර්යන් වහන්සේගේ ආශිර්වාද බලය ලැබේවා. මගේ බුදුරජාණන් වහන්සේ ගුරුමරෝම ධාතුන් වහන්සේ නිදන් කර තිබෙන්නා වූ මිහිතලා චෛත්‍යාචාර්යන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා. මගේ බුදුරජාණන් වහන්සේගේ දේශ ධාතුන් වහන්සේ දැන්පත් කර තිබෙන මයන් චෛත්‍යාචාර්යන් වහන්සේගේ ආශිර්වාද බලය ලැබේවා. මගේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මහියංගන නාගදීප කැලණි රජ මහා විහාරස්ථානයේ ආශිර්වාදය හැම දිනාට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාද බලය ලැබේවා. ලෞතර සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්වත් සත්‍යදියන් සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදය හැම දිනාටම ලැබේවා. 38 වූ සේනාපති දෙවිවරුන්ගේ ආශිර්වාද බලය ලැබේවා. විශේෂ වශයෙන් මේ පින්බිම ආරක්ෂාවට සිටින්නා වූ මෙවන් පුද සත්කාර දැක බලා සතුටු වෙන්නා වූ මේ පින්බිමට අරක්ගත්තු බහිරු දෙවියන් වහන්සේගේ පින් සාදු කාර්යය අනුමෝදන් වේවා. ඒ වාගේම අපේ කෝටින් වහන්සේට අවට රුක්ෂණ තරක්ගත්තු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. අපේ පින්බිම ආරක්ෂා කරන සංඝපත්න දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ඒ උතුම් ජයශ්‍රීමා බෝධි ආරක්ෂා කරන කළුබණ්ඩාර දෙවියන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. රන්මැලි මහා සෑමරුව ආරක්ෂා කරන පින්වන්ත දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. දලදා සම්බුදු වහන්සේ ආරක්ෂා කරන දැරිමුණ්ඩ දෙවියන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. සිරිපාද අනිත්‍ය ආරක්ෂා කරන පින්වත් සුමන සමන්දිවි රාජානන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. පින්වන්ත වූ ගණපති කතරගම දැරියන්ගේ දසපාරතරයක් වේවා. යන්නේන ගමන් බිමන් වාහන යාහන හැම දෙයින් ආරක්ෂා වේවා. හිසේ පටන් දෙපතුල දක්වා ඇති සියලු රෝග ලෙඩ දුක් කරදර සියල්ලම දුරු වේවා. නහර ගානේ අටමිදුළු ගානේ හස්ත ගානේ සෛල ගානේ පවසා ඇති සියලු රෝග ලෙඩ දුක් දුරින් භූත වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා. කායික පීඩා නැත්තෝ වෙම්වා. මානසික පීඩා නැත්තෝ වෙම්වා. සුවසේ සැපසේ ජීවත් වෙම්වා. සාන්ත සුවයෙන්ම සුවපත් වේවා. කරන කින රැකී ආරක්ෂා වෙලහෙළඳාම් ඒ සියලු කටයුතු සාර්ථක වේවා. ව්‍යාපාර කටයුතු ආදී සඵල වේවා. සාර්ථක වේවා. පින්වන්ත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලම සඵල වේවා. සාර්ථක වේවා. පවුල් වල සමගිය සතුට උදා වේවා. අපල උපද්‍ර නවග්‍රහ දෝෂ බාධක හිරිහැර ඇතිනම් ඒ සියලු බාධක හිරිහැරයන් සියලු දෝෂයන් බල වේගයන් මේ කල පින් දහම් මේ කුසල් දහම් වල ආශිර්වාදෙන් සියල්ලම බාධක හිරිහැර කාර්ය බාධක දුරින් බෝධ වේවා. හැම දිනාගේම ජීවිත සැපවත් වේවා. සුවපත් වේවා. මේ සංසාර භවයේ මේ ලබන්නා වූ කුසල් දහම් පින් දහම් වල ආශිර්වාද බලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම සෑම දිනාට මේ පින් හේතු ආසනාම වේවා 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 කියලා සාදු කියන්නේ. ඒ වාග්යම තමයි අපගේ පින්වන්ත අපගේ ඒ සියලු පින්වත් මේ මහත්තුරු හැමදෙනාගේ නමින් මිය පරලොව ගිය ඒ නමින් මිය පරලොව ගියා වූ සියලු ඥාති මේ පින් අනුමෝදන් වේවා. ඊම සියලු ඥාති සුගති ආත්මයන්ගේ උප්පත්ති ලබා සිටිනානේ සුගති සම්පත් වඩා වර්ධනය කර ගනිත්වා. දුකින් අත් මිදෙත්වා. සැපෙන් සැපයටපත් වේවා. ආලෝකෙන් ආලෝකයටපත් වේවා. සියලුම ඥාති වරුත් මේ පින් අනුමෝදනාවෙන් අමා මහ නිවනෙන් සැනසීම ලබත්වා. සාදු සාදු. ඒ වාගේම තමයි අපේ පින්වන්ත මෙම මල්ලාසනය සඳහා අපිට හයකත්ත ලබා දුන්නේ අපගේ අසිත් මහත්මයාගේ මෑණියන් අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වාගේම තමයි අපගේ ගයන් මහත්මයා ඒ අපිට සහයෝගය ලබා දුන්නා. ඒ සියලු දෙනාට මේ පුණ්‍යානුමෝදනාවන් එකලෙසම අනුමෝදනා වේවා කියලා සාදු කියනවා. සියලු දෙනාටම දෙවියන්ට අනුමෝදන් ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං
चिरं रक्कन्तु धम्मदेशनं चिरं रक्कन्तु मन् परन्ति මේ ගීනාත සිහිපත් කරගන්න ඉදම්මෝ ඥාති නම්මෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මෝ ඥාති නම්මෝතු සුඛිතා වന്തു ඉදම්මෝ ඥාති නම්මෝතු සුඛිතා වന്തു ඥාතයෝ සත්‍ය ඒ වාග්ම තමයි පැමිණි අපේ විශ්ල දකින්න නැති මම YouTube එකේ හදලා තිබ්බ වීඩියෝ එක. ඒ තමයි අපේ මේ ඉන්දික මහත්මයා තමයි මට ඒ කටයුතු කරලා දෙන්නේ. දුර බැහැරව සිට ආවේ අපේ ඉන්දික මහත්මයා අතුරු පවුලේ හැම දෙනාටම උතුම් වූ යහපතක් වේවා කියලා සාදු කියනවා. සියලු දෙනාම වන්දනා කරගමු. ඉස්සෙල්ලා පිරුවන් කමා කරගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතම් මච්චයං කමනේ බන්දේ භූරිපඤ්ඤේ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාගතම් අච්චයං කමනේ ධම්ම සම්දිත්තිකා කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගතම් අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර ඒ වගේම අපේ විහාරස්ථානයේ වැඩ කරනකොට අපිට වැලිය වලින් උදව් කරන අපේ විජිත් මහත්මයා මුනිදාස මහත්මයා ගඩොල් සඳහා අපේ පොඩි බණ්ඩාර මහත්මයා අතුළු සියලු දෙනාට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. අනිකුත් මර්ෂේම දායකත්වය මෙම ගිනි අවුවේ රස්නේ මෙච්චර වේලි විදස මහන්සි උතුම් බුද්ධ ශාසනයට පූජා කිරීමට මහන්සියු මගේ දායකයන් අම්මලා ඇතුළු දරුවෝ ඇතුළු සෑම දෙනාට උදව් කළ හැම දෙනාටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. සියලු දෙනා වන්දනා කරගමු. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං මේ තම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං මේ තම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං මේ තම් බුද්ධාන ශාසනං යම් දේසී මහාවීරෝ පරන්තං තම් බණාමහේ විපස්සිස්ස නමතු චක්කුමන්තා සිරේමතෝ සිජේසබේ නමතු සබ්බ භූතානුකම්පිනෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මා රස්ස පරාජයෝ හි උග්ගෝසයුම් දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයම් ඒතේන සච්චේන ජයස්සු මය්යම් සබ්බේ දියෝ විවච්ඡන්තෝ සබ්බ රෝග විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බහුතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ජතෝ හැමදෙනාම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා උතුම් සසර දුකින් අත මිදීමට චතුරාර්ය සත්‍ය අවබෝධීමට මේ සියලු කුසල් ජීවත් වෙන සුජීවත් වෙන කාලය කරපු කුසල දහම් හැමදෙනාගේ ජීවිතයේ යහපත පිණිස හේතු ආසනාම වේවා 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 කියන සාදු කියනවා හැමදෙනාටම තෙරුවන් සරණයි සම්මා